සිංහල කෙටි කතා. මට අපේ තාත්තා එක්ක පාරක යන්න ලැජ්ජයි. මට මේ මූසල හැඟීම මුලින්ම ආවේ ශිෂ්‍යත්ව පාස් වෙලා ගමෙන් ටවුම ඉස්කෝලේට ආව කාලේ. තාත්තා මේ කාලයට ගැලපුණේ නෑ. ඒක මට මුලින්ම දැනුනේ මගේ පන්තියේ අනිත් ළමයිගේ තාත්තලා වගේ එයා ස්මාර්ට් විදියට ඇඳෙන්නේ නැති නිසා වෙද්දි. එයා ඉස්කෝලේ රැස්වීමට ආවෙත් සරමක් ගහලා. හැබැයි කලින් දවසේ රෑ අම්මා පන්සලට අඳින ඒ සුදු සරමයි කමීස දෙක තුන අතරින් හොඳම කමීසේ තෝරලා පොල් කටු ඉස්තිරික්කෙන් මැදලා බෝල කූඩු එල්ලනවා මට මතකයි. සෙරෙප්පු තාත්තා කවදාවත් සෙරෙප්පු දැම්මේ නෑ. ඒ කකුල් ගොඩට මඩට ඔරොත්තු දීලා පතුල් පැලිලා ගල් වෙලා තිබුණේ. අනේ මේ තාත්තේ විටකාර නම් එන්න එපා වඳින්නම්. මම හැමදාම රෑට තාත්තට කියනවා මට මතකයි. එදාට විට නොකා ආවට බුලත් විට කාට බැඳුණු දත් ටික තාත්තා හංගන් ඉන්නවා. අනිත් අම්මලා තාත්තලා එනකල් ළමයි ආසාවෙන් බලාගෙන ඉන්නකොට මං හිටියේ ලැජ්ජාවෙන් හැංගිලා. අපේ තාත්තත් ඇවිත් පන්තියේ මුල්ලකට වෙලා ඉඳගෙන ඔහේ ගුරුවරු කියන දේවල් අහන් ඉඳලා එනවා. මට පේනවා මගේ යාළුවෝ අපේ තාත්තා දිහා බලන් hina වෙනවා. මට ඒ කේන්තියට තාත්තා එක්ක ගෙදර ඉන්නේ වචනයක්වත් කතා නොකර ඈතින් පුතේ බූන්දි ඩිංග කරන් දෙන්නද? බස් එකේ දිහා හයියෙන් අහන්නේ වෙන ෂීට් එක කුලි වෙලා ඉන්න මගෙන්. මට කේන්ති. මට එපා. එපා කීවට තාත්තා ඉක්මනට බහැලා බූන්දි මල්ලක් අරන් ඉන්නේ මම වගේම අම්මත් ඒවට ආස බව දන්න හින්දායි. අනිත් ළමයි පන්තියේදී තමන්ගේ දෙමව්පියෝ ගැන කියද්දී මම මොනව කියන්නද? මගේ තාත්තා කුඹුරු වැඩ අම්මා ගෙදර. එහෙම කියන්නද? මට එතකොට පැත්තකට වෙලා කේන්ති පුපුරනවා. ඒ වෙලාවට මගේ ලේ රත් වෙනවා වගේ දැනෙනවා. අනිත් ළමයිට වගේ පන්ති වලට ලස්සන ඇඳුම් වලට සපත්තු වලට ගමන් යන්න වියදම් කරන්න තාත්තට බැරි වුණා. මට කේන්ති. අපෝ අදත් පරිප්පුයි බතුයි නොදකින් මේ හිඟන පවුලට මම මොකට උපන්නද? දවසක් මම බෙරිහන් දුන්නම තාත්තා ගල් ගහිලා මං දිහා බලාන උන්නා. අම්මගේ ඇස්සර නම් කඳුළු ඉක්මනට පිරුණා. මට බත් එක දමලා ගහලා පාරට ගියේ ඉස්කෝලේ යාළුවෝ ගේන කෑම මතක් කර කර. ආයෙත් අම්මා රෑට කරවල කූරියේ බැදලා තිබුණ මට මතකයි. පුතේ තාත්තට එහෙම කතා කරන්න එපා. තාත්තා මේ හැමදේම කරන්නේ අමාරුවෙන්. අද කාලේ උගන්වන්නේ කන්න බොන්නේ හුඟක් වියදම්. අම්මා හිමින් සීරුවේ මට කියද්දී ඔන්න මට ආයෙ යකා වැහෙනවා. අම්මා කියන්නේ මාර කතා. එහෙනම් ඇයි මාව වැදුවේ? අම්මා හංගුන්නේ එච්චරයි. අම්මා අනිත් පොල් කටු ඇඳ වැටුණා. එදා රෑ අම්මා හීන් අනින් ඉකි ගහනවයි තාත්තා හුල්ලනවයි මට ඇහුණා. ඉතින් මට මොකද? මම ඇත්තනේ කීවේ. ඔහොම කාලේ ගෙවුණා. ඉස්කෝලේදී වගේම ගෙදරදී මම කාත් එක්කවත් කතා නැතුව පොතටම හුරු වුණා. විභාගෙ ඉහළින් පාස් වෙවි මම කැම්පසුත් ගියා. මට උපදෙස් දෙන්න අම්මට තාත්තට දැනුමක් නෑ. මම කරන්නේ මොන විෂයද කියලාවත් එයාලා දන්නේ නෑ. එයාලා දැනන්න උන්නේ එක දෙයයි. මම කැම්පස්. කොල්ල විශ්වවිද්‍යාලෙනේ. අනේ මගේ පුතාට හරි ගියොත් අපිට ඇති. අම්මා තාත්තා ගම පුරා කීවේ හැමයි. මම ගමට යන එකත් අඩු කරා. තාත්තා වියදම් මෙව්වෙත් තැපෑලෙන් නිසා ප්‍රශ්නයක් වුණේ නෑ. ඔය අතරේ මට කෙනෙක්ට හිත ගියා. මීනා කැම්පස් එකේම කෙල්ලෙක්. යමක් කමක් ඇති පවුලක කෙල්ලෙක්. මම ඔයාට කැමතියි. හැබැයි මම දුප්පත්. මම මීනට කෙලින්ම කිව්වා. මට බෑ දුක් විඳින්න. මට ඕනි යමක් කමක් තියෙන කෙනෙක්. අපේ ඩැඩිලා කැමති වෙන එකක් නෑ. සෝරි. මීන කෙලින්ම කියපු දේ මගේ ජීවිතය වෙනස් කළ මොටිවේෂන් එක උනේ. එදා ඉඳන් මම උත්සාහ ගත්තේ මීන කැමති විදිය කෙනෙක් වෙන්න. මම විභාග ටික හොඳට කරගෙන ශිෂ්‍යත්ව දිනාගෙන ලොකු ආයතනයක ලොක්ෙක් වුණා. ලෝන්දාට ටවුමෙන් ගෙයක් ගත්තා. ගොඩ කාලෙකින් ගෙදර ගිහින් අම්මගෙන් කරපු ඉල්ලීමකට අනුව තාත්තා කුඹුර විකුණලා කාර් එකක් ගන්න සල්ලි දුන්නා. කාර් එක ගත්ත ගමන් මම ගියේ මීනගේ ගෙදර. එයාලගේ ගෙදරින් මට ඉහළින් කැමති වුණා. දවස් 7ක් මගුල් කාලා ගත්ත වෙඩින් එකට මගේ පැත්තෙන් ආය මගේ ඔෆිස් එකේ අය ඉස්කෝලේ යාළුවෝ විතරයි.
අම්මට තාත්තට එන්න කියන්න බෑ. මට ලැජ්ජයි. සරම සාය හැට්ට ගහන් එන යාලාවම මම මීනගේ පවුලේ අයට මොකද කියන්නේ? අම්මලා එන්න එපා. මම එන්නම් ඔහේ කසාද ඉවර වෙලා. අම්මට ලියුමක් කියවුවේ මම එහෙම කියලා. හැබැයි මම එහෙ ගියෙත් නෑ. මීන දැක්කොත් ලැජ්ජාවේ බෑනේ. කාලේ ගෙවිලි ගියා. දැන් මම ඉහළ පෙළේ පුද්ගලයෙක්. හැබැයි මගේ ලේ රත් වෙන ගතිය මට දිගටම තිබුණා. ඇයි ඒ? අම්මා තාත්තා අයින් කරපු නිසා මට දැන් කේන්ති යන්නෙත් නෑනේ. ලේ රත් වෙනවත් එක්කම මගේ ඇඟපතටත් හරි නැති ගතියක් විටින් විට ආවා. තව දුරටත් මීනව දකිද්දි මගේ පිරිමි හැඟීම් උනන්නේ නැතිකොට මට නිතර වෙහෙස දැනෙනකොට ඔෆිස් එකේ වැඩ මට අතපසු වෙනකොට ඉක්මනට මගේ රූපය වෙනස් වෙනකොට මට වෙනසක් දැනුණා. අපි යමු ඩොක්ටර් කෙනෙක් ගාවට. මීනගේ කරච්චලේ නිසාම මම බෙහෙත් ගන්න ගියා. පරීක්ෂණ එකින් එක කරලා බෙහෙත් ගෝණි ගණන් බීලා ලේ පයින්ට් ගණන් චෙක් කරලා අවසාන නිගමනය එක් අඳුරු දවසක දොස්තර මහත්තයෙක් කීවා. ලේ පිළිකාවක්. ඉහළටම ගිය මම පහළටම වැටුණා. ඇයි ඉතින් ඉනිමගට පහින් ගැහුවනේ. ලෙඩෙක් එක්ක මට ඉන්න බෑ කියපු මීන සේරම දමන ගහලා ගියා. ඔයාගේ ලෙඩේ නිසා එක දිගට ආයතනයට පාඩු වෙන්න දෙන්න බෑ. ඔෆිස් එකේ ලොක්කෝ කියද්දි මට තව දුරටත් රස්සාව කරන් යන්න බැරි වුණා. ලෝන් හිර වෙද්දි, ෆිනෑන්ස් ඇරියස් වෙද්දි, බෙහෙත් වලට සල්ලි මදි වෙද්දි, අනේ සල්ලි නෑනේ බං කියාගෙන යාළුවොත් වාෂ්ප වුණා. දවසක් මම ඇඳට වැටිලා සිවිලිම දිහා හිස් බැල්මෙන් බලන් උන්නේ මේ හැමදේම එපා වෙලා. කිසිම හවුහරණක් නැති අනාථයෙක් මම උදේ ඉඳන් කාලා උන්නේත් නෑ. මට ගෙදර බත් එක මතක් වුණා. ඒ පරිප්පු එක්ක බත් කටක් කන්න තිබ්බනම්. අනේ අම්මවත් උන්නනම් මම කෙඳිරියක් එක්ක සුසුමක් පිට කරා. ඒත් එක්කම දොර දිහාවෙන් මට හඬක් ඇහුණා. කවුදෝ කතා කරනවා. පුතේ පුතේ. හොඳට හුරු කටහඬක්. දෙයියනේ තාත්තා. මම ඉක්මනට ඇඳින් නැගිටින්න හැදුවත් තෝන්තු ගතියේ හින්දා මම බිමට ඇදගෙන වැටුණා. තාත්තේ මගේ තාත්තේ මම මෙහෙ. මගේ ජීවිතේ පළවෙනි වතාවට මගේ තාත්තව මගේ ළඟින් තියාගන්න ඕනේ හැඟීම දැනුණා. මගේ පපුව ගැහෙන්න උනා. මම තාත්තට තුරුල් වෙන්න ඕනි. තාත්තේ එන්නකෝ මම මෙහෙ. දොර ඇරන් තාත්තා දුවන් එනවා මට ඇහුණා. පුතේ පුතේ මොකද මේ? අනේ මගේ දෙයියෝ මම අමාරුවෙන් ගේ හොයන් ආවේ මට ආරංචි වුණා සේරම. තාත්තගේ සරමේ වාටිය සිරිප්පු නැති කකුල් දෙක වැටිලා ඉන්න මම දැක්කා. තාත්තා දුවන් ඇවිත් මාව වත්තන් කරගන්නව මට දැනුණා. පුදුම හයියක්. තාත්තා මාව ආයෙත් ඇඳට උස්සලා තිබ්බා. පළවෙනි වතාවට තාත්තගේ ශක්තිය මට දැනුණා. තාත්තගේ සුවඳ මට දැනුණා. මට ඕනි මේ හැඟීමෙන් ජීවත් වෙන්න. තාත්තේ මට ගෙදර යන්න ඕනි. තාත්තා මාව ගෙදර එක්කන් ආවා. අපි ආවේ බස් එකේ. එන ගමන් තාත්තා මට බූන්දි මුලකුත් අරන් දුන්නා. අද නම් මම මේ බූන්දි කෑවේ හරිම ආසාවෙන්. එන ගමන් අමාරුව වැඩිකමට මම තාත්තගේ උරහිසේ ඔළුව ගහන් ආවා. බස් එකෙන් බහින තැනට අම්මා ඇවිත් පුතේ. අම්මා මන් දිහා වෙනද වගේම ආදරෙන් බලාගෙන ඉන්නවා. හැබැයි දුකකුත් හිතේ දරාගෙන. දැන් මම ගෙදර ඇවිත් මාස 3ක්. අම්මා තාත්තා මම වෙනුවෙන් 3 වේල බෙහෙත් කරනවා. ගමේ වෙද මහත්තයකින් අහගෙන. ඒ රත් වෙන ගතිය නම් දැන් ගොඩක් අඩුයි. ඒත් තාම අඟට පණ නෑ. පුතේ මෛත්‍රී භාවනාව නිතර වඩන්න. මේන් පුතාට කිරිගොස් මාළුවක් ඇදුවා. මේන් බෙලි මල් ටිකක් තැඹුවා. ඒ යාන් කිරිය යනවා අලුත් ලූල් මාළු වෙලක් ගන්න පුතාට. අම්මා තාත්තා මම වෙනුවෙන් නගන හඬ මට ඇහෙනවා. මට දෙවියෙක්ට වගේ යාට සලකනවා. එක්කකොට මට හිතෙන්නේ එකම එක දෙයයි. මට කොහොමද මේ රත්තරන් මිනිස්සු දෙන්න මග හැරුණේ? එතකොට මට කැම්පස් එකේදී කොල්ලෙක් කියපු දෙයක් මතක් වෙනවා. උගේ තාත්තා ගමේ ඉඳන් ඌව බලන්න කැම්පස් ඇවිත් තිබුණේ කිරි අලුව හදන්. අපේ තාත්තා වගේම සරම් කමිසකාරයෙක්. ඒත් ඒ කොල්ල ඒ තාත්තා එක්ක ආඩම්බරෙන් කැම්පස් එක වටේ එක්කන් ගිහින් පෙන්නුවා. උඹට ලැජ්ජ හිතෙන්නේ නැද්ද බං? මම උගෙන් හිමීට ඇහුවා. ලැජ්ජා? ඇයි? ඌ මගෙන් ඇහුවේ ප්‍රශ්නාර්ථයකින්. උඹලගේ තාත්තා අඳින හැටි හේම නිසා මං අහද්දි ඌ හයියෙන් hina වෙලා කියපු දෙයි. ඇත්ත මට දැන් තේරෙන්නේ. මචං මේ අහපන්.
කවදාවත් දුප්පත් දෙමව්පියෝ ගැන ලැජ්ජ වෙන්න එපා. ඒ තමයි හිඟන වේශයෙන් ඉන්න මිහිපිට ඉන්න දෙව්වරු. කවුරු නැති වුණත් දාට ගියත් උඹ වෙනුවෙන් ඉන්න මිහිපිට දෙව්වරු. සිංහල කෙටි කතා. ඔයාලට තව මේ වගේ ලස්සන කතා එක්ක අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.